තෙරුවන් සරණයි. මම ඉමු ජාලයේ දඹුල්ල සමාජ සත්කාර පදනමේ සුජාත සිරි හාමුදුරුවෝ මේ වීඩියෝ පටය ඔබට ගෙනෙනු ලබන්නේ ඔබ දන්නවා. දැනට විහාරස්ථානය තුළ අටවිසි බුදු කුටි නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් ඒ සඳහා වීඩියෝ පටයක් ඔබට ගෙනෙනවා. ඒ සඳහායි මේ ඔබට ඉදිරිපත් කරන්නේ. අපි ඔබට දිගින් දිගට කරුණු ඉදිරිපත් කරා. මෙම බුදු කුටිය කුටි 12 හදා ගන්නට ඕනි වග. ඒ වගේම දැනට මේ දක්වා බුදු කුටි අපි තව ඉදිරි කොටසක් මේ කියනවා. ඒ බුදු කුටි මේ විදිහට හදා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔබ දකින්නේ පිටුපස පෙනුම බුදු කුටි 12න් මෙතන 9ක් තියෙනවා. ඔබ කලින් වීඩියෝ වල දකින්න ඇති මේක හිස් බිත්තිය තිබුණේ යට කොන්ක්‍රීට් ලෑල්ල තිබුණා. මේ බිත්තිය තිබුණේ නැහැ. මීට එහා පැත්තේ කුටි වෙන් කරලා තියෙනවා. ඒක ඔබට මම පෙන්නන්නම්. දැනට මේ විදිහේ තියෙනවා. ඒ වගේම තමයි මෙතන බුදු කුටියක් කලින් තිබුණේ නැහැ. මම ඒ බව ඔබට පෙන්නුවා. කොන්ක්‍රීට් ලෑල්ලක් විතරයි තිබ්බේ. දැනට බුදු කුටියක් අපි මේකට මෙතන එකක් දාලා තියෙනවා. මොකද පන්සල ඉස්සරහා පැත්තේ පෙනුම මෙතන තියෙන නිසා. ඒ වගේම බුදු කුටියක් අපි අර ස්ථානයේ බුදු කුටියක් දාලා තියෙනවා. මම ඒක ඉස්සරහා පැත්තේ පෙනුමෙන් ඔබට පෙනෙන්න සලස්වන්නම්. ඒ වගේම තමයි මම කිව්වා ඔබට හැම බුදු කුටියක් මේ ගේට්ටුවක් අතරටම බුදු කුටියක් දානවා කියලා. ඒ වගේම මේ අලුතෙන් දාපු බුදු කුටිය ඒක මේ විදිහට පේනවා. ඒ වගේම තමයි ඒකේ ඉස්සරහා පෙනුමට මේ වගේ අච්චුවක් හදලා තියෙනවා. ඒ වගේ මේ වගේ ඉස්සරහට පෙනුමක් ඒකේ අනිත් හැම බුදු කුටියකම තියෙනවා. ඒ නිසා දැන්ට ඒවත් අපි දාගෙන යනවා. කීපයක් අපි දාලා තියෙනවා. ඒ වගේ මේ බුදු කුටියක් ඒ ඉස්සරහා පෙනුම තමයි මෙන්න මේ විදිහට ඒ ආකක ඉස්සරහා තියලා කඩවල වලින් බැඳලා තියෙනවා. ඒ වගේම තමයි අපි ඉස්සරහට පෙනුමට තියෙන ලොකු කුටියක් අරන් තියෙනවා. ඒකට ටිකක් වේදම් ගියා. මොකද එතන තිබුණේ ගේට්ටු දෙකක්. ඒ වගේම ඉස්සරහා පෙනුම පන්සලේ මේ වගේ ඉස්සරහා පෙනුම තියෙන්නේ. ඉතින් නිසා ඉස්සරහට ටිකක් ලොකු කුටියක් දාමු කියලා තමයි අපි කල්පනා කරලා මේ බුදු කුටියක් අපි දැනට හදලා තියෙන්නේ. ඉතින් අපේ බෝධීන් වහන්සේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. අතු ගොඩාක් මේ බිමටම පාත් වෙලා තියෙන්නේ. ඒක මේ බෝධීන් වහන්සේගේ ස්වභාවය. ඔබ දැකලා ඇති වෙනත් බෝධීන් වහන්සේලා මෙහෙම නැහැ. ඉතින් මේ බෝධීන් වහන්සේ ලස්සනයි. මේ විදිහේ මෙන්න මේ මම අර ඉදිරිපත්ෙන් පෙන්වනවා කිව්ව ලොකු බුදු කුටිය. මෙතන තිබුණේ ගේට්ටුවක්. පළු දෙකේ ගේට්ටුවක්. මෙන්න මේ වගේ එකක් දැනට අපි හදලා තියෙනවා. කොන්ක්‍රීට් ලෑල්ලක් දාලා තියෙනවා. ඒ වගේම පඩි පෙලක් අලුතෙන් ටිකක් ලොකු කරන්න උනා. ඒ වගේම පිටිපස්සෙන් බිත්තිය බැඳලා කොන්ක්‍රීට් එක දාන්න බලාපොරොත්තු වෙමින් මෙන්න මේ විදිහට හදලා තියෙනවා. ඉතින් මේක ලොකු බුදු පිළිමයක්. මේවට නම් අඩි 1මාරක වගේ බුදු පිළිමයක් තියන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අඩි 3මාරක විතර වගේ බුදු පිළිමයක් අපි තියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඒකත් ඔබට මතක් කරනවා. මොකද මේ බුදු කුටි තිබුණාට ඒ බුදු කුටි වලට බුදු පිළිම නැහැ. අපි ඉතින් ඒවා මේ මුදලින්ම අපිට ලබා ගන්න වෙනවා. මෙතන අඩි 3මාරි බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරන්න වෙන්නේ. මේ හැම බුදු කුටියකටම බුදු පිළිම නැහැ. ඉතින් ඒ වගේම තමයි දැන් ගෙනාපු බඩු ගොඩක් අවසන්. මෙතන ඔබ දැක්ක කලින් කඩවු තිබ්බා. මෙතන මෙටල් ලෝඩ් එකක් තිබ්බා. ඒ වගේම තමයි අර හරියේ බඩු තිබුණා. මොකොත්ම දැන් නැහැ බඩු. ඉතින් ඒවා අපිට ආයෙ ලබා ගන්න ඕනේ. මේවා අපි පටන් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔබට ආරම්භ කරනවා මේ බුදු කුටි ටික හදා ගන්න උපකාරයක් වෙන්න කියලා. ඒ වගේම තමයි මේ අලුතෙන් බැඳුණු කුටි 9. මේක හැම මේ විදිහට ළඟ තිබ්බට මේ හැම තැනකදීම මුලින් බුදු කුටියක් එනවා. මේ අතර තියෙන පොඩි හිඩස මේක අනිත් බුදු කුටි වල දෙපැත්ත බලන්න පුළුවන් පේනවා.
නමුත් ඒකේ පේන එක අපි එහෙනුත් වහනවා. මොකද එහෙම හැම තැනින්ම තිබුණාම අපිට වහලේ ගහ ගන්න විදිහක් නැති වෙනවා. ඒ නිසා මේ ඔක්කොම එකට තමයි මේ තියෙන්නේ. බුදු කුටි මෙතන කෑලි කෑලි තිබුණාට බුදු කුටි 9ක් විතර තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දක්වා දැන් අපි වැඩ අවසන් කරලා තියෙනවා. ඔබට සැක නැතුව ඇති අපි ඔබ ලැබුණු ආධාර වලින් විනාශයක් කරලා නැහැ. ගොඩාක් වැඩ අවසන්. නමුත් තව ගොඩාක් වැඩ ඉතිරි. ඉතින් ඒ නිසා ඊතුරු කුටි ටික ඉදිරිපස පෙනුම අපිට හදා ගන්නට, පහලේ හදා ගන්නට, කපරාදු කරන්නට ගොඩාක් තව වැඩ තියෙනවා. ඉතින් ඔබ දුන්නා වූ මුදලින් මේ දක්වා අපි වැඩ ඉවර කරා. ගෙනාපු බඩුව අවසන්. ඉතින් ඉදිරි වැඩ කටයුතු කරලා දෙන්න. ඔබ උපකාර කරයි කියලා බලාපොරොත්තු වෙනවා. උපකාර කරනවා නම් ඔබට WhatsApp අංකයක් මම මේ සමග ඔබට කියන්නම් මේ වීඩියෝ එකේම. ඉතින් ඒ නිසා WhatsApp අංකයෙන් ඔබට කතා කරන්න පුළුවන්. මැසේජ් එවන්න පුළුවන්. මේ ගැන තව තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා 071යි 58යි 99යි 828 කියන 071යි 58යි 99යි 828 කියන ටෙලිෆෝන් නම්බරයට WhatsApp හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. අපිව සම්බන්ධ කරගන්න උපකාරයක් කරන්න මේ දක්වා අපි කරගන්න හැකියාව ලැබුණා. ඉතින් හැම දිනාටම උදව් උපකාර කරපු හැම දිනාටමත් නොකල හැම දිනාටමත් තුනුරුවන්ගේ පිහිට රැකවරණේ ආශිර්වාදය උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.